සාමාන්‍ය ගිහි ජීවිතය තුළ ජීවත්වෙන මිනිස්සුන්ට වඩා සතුටින්ම ජීවත්වෙන්න පුළුවන් ධර්මය දන්න කෙනාට. ගිහි ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි විවාහවෙච්ච ජීවිතයක් තුළ ස්වාමියත් බිරිඳත් දෙන්නම සම සද්ධා, සමසීල, සමත්‍යාග, සම ප්‍රඥා කියන කරුණුවලින් යුක්ත නම් දෙවියෙක් දිව්‍යාංගනාවක් සමඟ වාසය කරනා වගේ බොහෝම සතුටෙන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න විවාහ ජීවිතයක් තුළ සාර්ථකත්වය රැඳෙන්නේ ධර්මය තුළමයි. සමාන ගුණධර්ම පුරුදු කිරීම තුළමයි. සමසද්ධා ගෙදර එකට බුදුන් අදින ධර්මය ගැන කතා කරන එකට එකතු වෙලා ගිහිල්ල පින්කං කරන සද්ධාවෙන් සමාන නම් බිරිඳත් ස්වාමියන් ඊළඟට දෙන්නම සිල්වන්තයි. පෝයට සිල්ගන්න යනවා. කවදාවත් බිරිඳ ස්වාමියාව රවට්ටන්නේ ස්වාමියා බිරිඳට බොරු කියලා මුලා කරන්නේ. දෙන්නට දෙන්න සැකයක් නෑ. දැන් ඔබ හිතන්න සාමාන්‍ය වර්තමානයේ මේ ලෝකෙ පවුල් ජීවිත ගත කරන අය දිහා බලන් ධර්මයක් නැති ජීවිත වැඩිපුරම තියෙන සැකය. ස්වාමියාට බිරිඳ සැකයි. බිරිඳට ස්වාමියාව සැකයි. ඒ අතර නොයෙක් විදිහට ජීවිතේ මිනිස්සුන්ගේ දුස්සීලකම් සල්ලාලකම් මේවත් එක්ක හැම වෙලාම සැකෙන් අවිශ්වාසයෙන් ඊළඟට බොරුවෙන් එක්ක ස්වාමිය බිරිඳට බොරු කියන බිරිඳ ස්වාමියයට බොරු දෙන්නට දෙන්න රවට්ට ගන්න. එක්ක ස්වාමිය හම්බ කරන දේ බිරිඳ හොරකං කරන. බිරිඳගේ යමක් තියෙනවනම් ඒක ස්වාමිය වංචා කරන. එක්ක බේබද්දි. කෙනෙක්ගේ ජීවිතය තුළ සිල්වත්කමක් නැති වුණාට පස්සේ ඒ එක ගිනි ගොඩක් ගිහි ජීවිතයක් නෙවෙයි ගිනි ගොඩක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක වාසය කරනවා වගේ ගිහි ජීවිතය තුළ බොහෝම සතුටෙන් තමන්ගේ ජීවිතයේ ගුණධර්ම පුරාගෙන යුවලකට ජීවත්වෙන්න නගේ දෙන්න තුළම සමාන සද්ධාවක් දෙන්නම සමාන සීලාදී ගුණධර්ම ඇති දෙන්නෙක් බවට පත්වේ. ඊළඟ එක තමයි සමත්‍යාග සම ප්‍රඥා. සමත්‍යාග කියන්නේ දෙන්නම එකතු වෙලා පින්කං කරනවා. එකට දන් දෙනවා. දෙන්නම එක ආසයි පින්කං කරන්න එක්ක ස්වාමියයට හොරෙන් බිරිඳ පින්කං කරනවත් සමහර ඉන්න එක්ක ස්වාමිය කැමති නෑ දන් දෙනවා. පින්කං කරනවට ඒව සංසාර කර්මවලට ලැබිච්ච සමහරයි ඉන්නවා. හැබැයි ඒ ජීවිතවලත් ඔබ දැනගන්න ඕන මම මේ කර්මයක් ගෙවනවා. ඒ තුළ ස්වාමියයට වෛර කර කර ස්වාමියයට බැන බැනා ඔබ ජීවත්වෙන්න ගියොත් ඔබ තවත් කර්ම ගොඩක් රැස් කරගන්න. පුළුවන් තරං ආදරෙන් කරුණාවෙන් ඒ තමන්ගේ ස්වාමිය වේවා බිරිඳ වේවා ධර්මයට යොමු කරගන්න දක්ෂවේ. ධර්මයත් එක්ක ජීවත්වෙන පවුල් ජීවිතයක් ගොඩනගාගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වත් දෙන්නම සද්ධාවත්තයි දෙන්නම සීලවන්තයි දෙන්නම ත්‍යාග සම්පත්නයි. ඒගැන එකට දම්පින්කං කරනවා එකට දන් දෙනවා බොහොම ධාර්මිෂ්ඨව කරපු පින්කං ගැන කතාවවී සතුටු වෙනවා. අපි දන්න සමහරයි ඉන්නවා ස්වාමිය බිරිඳ දෙන්නම පින්පොත් තියාගෙන කරපු පින්කන් ලියනවා. නිතර කතා වෙනවා බිරිඳ කරපු පින්කන් ස්වාමිය කරපු පින්කං ගෙදර හිටියත් පින්කං ගැන තමයි කියා සතුටු වෙවී තමන්ගේ පින එකෙක් කෙනා පින්කං කළ අනුමෝදන් කරනවා. බිරිඳ පිනක් කරාට පස්ස ස්වාමියයට අනුමෝදන් කර. එවැනි ජීවිතයක් තුළ ධර්මය තුළින් ජීවිතය ගොඩ නැගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා සම ප්‍රඥා ප්‍රඥාවෙන් සමානවේ දෙන්නම එකට භාවනා කරනවා. ධර්මාවබෝධයට වීරිය වඩන සංසාර බය දකිනෝ කොහොම හරි ජීවිතය තුළ ගැලවෙන්න වීරියක් වඩනවා. අන්න ඒ ගුණධර්ම සමාන ගුණධර්ම තියෙනවනම් ස්වාමියා තුළත් බිරිඳ තුළත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක වාසය කරනවා වගේ ජීවිතේ